සුබ දවසක් වේවා. අචිල්ගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ වගේ පොඩි ලික්විඩ් බැටරි ටෝච් වල එහෙම තියෙන මෙන්න මේ වගේ බැටරි මේ වැඩ කරන්නේ නැතුව ගියාම ආයෙ පාරක් වැඩ කරන තත්ත්වයට හදාගන්න විදිය ගැන. ඉතින් වැදගත් වීඩියෝ එකක් කියලා මම හිතනවා. ඉතින් අපි වීඩියෝ එක බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි වීඩියෝ එක බලමු කොහොමද මේක හදන්නේ කියලා. හරි ඉතින් ඉස්සෙල්ලාම මම මේ වගේ පොඩි බැටරි දෙකක් අරන් තියෙනවා. එකක් මේ ටෝච් එකකින් ගලව බැටරියක් ඒක 5 වෝල්ට් එකක්. මේක ඇවිල්ලා බයික් බැටරියක් මේක 12 වෝල්ට් එකක්. හරි ඉතින් මේ දෙක charge කරන්නේ සෝරි මේ දැන් වැඩ නැහැ දෙකම වැඩ නැහැ. දෙකම ඩෙඩ් වෙලා තින්නේ. චෙක් කරලා බලමු. 12 වෝල්ට් එකට 4ක් වගේ තමයි වෝල්ටේජ් එක තියෙන්නේ ඒකේ. මේක charge කරලා charge එක හිටින්නේ නැහැ. මේක ගත්තාම මේකේ ඔන්න ඔය වගේ 0.2ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔය වගේ වැඩ කරන්නේ නැති බැටරි දෙකක් දැන් මම ළඟ තියෙන්නේ. ඉතින් මේ බැටරි දෙකම ලික්විඩ් බැටරි. ලික්විඩ් බැටරි කියන්නේ මේක ඇතුලේ තියෙන ඇසිඩ් එක. ඒ ඇසිඩ් එක හරහා තමයි අපි රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරගන්නේ. හරි ඉතින් මේ දෙක පුරවන්න ඕනේ. කියන්නේ අපි ආයෙ පාරක් මේක ඇසිඩ් බහැලා තියෙන හින්දා අලුතින් මේකට ඇසිඩ් පුරවන්න ඕනේ. ඉතින් අපි ළඟ අලුත් බැටරියක් වෙන බැටරියක් රීප්ලේස් කරනකම් తాවකාලිකව අපිට මේකට ලුණු වතුර දාන්න පුළුවන්. ලුණු වතුර කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. ඉතින් ඉස්සල්ලාම මම මේ වගේ ලුණු තියෙනවා මම ළඟ. සාමාන්‍ය කුඩු ලුණු මේ වගේ ලුණු තියෙනවා. මේ වගේ තව බෝතලයක් අරන් තිනවා ලුණු දිය කරන්න. තව වතුර තියෙනවා මම ළඟ. හරි ඉතින් ඉස්සල්ලාම මේ දෙක පුරවන්න කලින් මේක උඩ තියෙන මෙන්න මේ සිදුරු දෙක අරගන්න ඕනේ. ඔයාලා දන්නවා ඇති. මෙන්න මේ සිදුරු දෙක අරගන්න ඕනේ. මේක නම් ක්ලිප් එක තියෙන්නේ. 12 වෝල්ට් එකේ මෙන්න මේ වගේ ලොකු තනි එකක් තියෙනවා. ඉතින් මේවා අතේ ගමන ලෙව කන්න එහෙම යන්න එපා. මේ වගේ ඇසිඩ් තියෙන්නේ. ඒ ඇසිඩ් හරිම විසයි. සාමාන්‍යයෙන් සාන්ද්‍ර සල්ෆියුරික් තමයි දාන්නේ මේවට. සාන්ද්‍ර සල්ෆියුරික් කියන්නේ pH වගේ ගොඩක්ම පහළ එකක්. ගෑවුනත් පිච්චෙනවා. ඉතින් මේ වගේ බහැලා තියෙන හින්දා මෙහෙම අවුලක් නැහැ. හොඳට තියෙන එහෙම ඉතින් අල්ලන්න යන්න එපා. හරි ඉතින් ඉස්සෙල්ලා මම මේ වගේ මේ ක්ලිප් ටික ගලව ගන්නම්. ක්ලිප් ටික ගලවගෙන දැන් ඔයාලට වෙන මේ වගේ සිදුරු තියෙනවා. ඉතින් මේවට අපි ලුණු වතුර දාන්න ඕනේ. ලුණු වතුර දාන්න මම මේ වගේ පොඩි බෝතලයක් හදාගෙන තියෙනවා. මේක මේ පෑන් බටයක් ගහලා තියෙන්නේ ඒක මෙන්න මේ සිදුර මෙහෙම දාන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන නම් මේකට සිලින්ඩරයක් පාවිච්චි කරන්න පුළුවන්. සිලින්ඩර දන්නවනේ ඔයාලා. සිලින්ඩරයක් අරගෙන මේකට මේ වතුර පම්ප් කරන්න පුළුවන්. හරි ඉස්සෙල්ලා අපි ලුණු ද්‍රාවණය හදාගමු. හරි ඉස්සෙල්ලා ලුණු ද්‍රාවණය හදාගන්න මම මේ වගේ බෝතලේ අරගත්තා. ඒකට අපි සාමාන්‍ය ලුණු ගතියින්ද ලුණු ටිකක් දාගන්නවා. ඔය වගේ ලුණු ටිකක් දාගන්න ඕනේ. වතුර ගතියම නෙවෙයි ලුණු ගතියක් තියෙන්න ඕන ටිකක්. ලුණු හොඳට පුරව මේ තියෙන්න ඕන ලුණු ගතිය ටිකක් එන්න. හරි ඔන්න මම මේ ඔයාලට පේනවා මම ලුණු දාගෙන තියෙනවා මේකට. ඉතින් ඔන්න ලුණු දාලා තියෙනවා ඔයාලට මේකේ පේනවා. ඉතින් ඊට පස්සේ මේකේ ලුණු කැටයක් ගන්න තියෙන හොඳට වතුර දාලා හොඳට මේක මික්ස් කරන්න ඕනේ. මම වතුර දාන්නම්. ඔන්න මම වතුර දාගත්තා. දැන් ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න ඕනේ. ලුණු ද්‍රාවණය හොඳට හැදෙන්න මික්ස් කරගන්න ඕනේ. හරි ඔන්න මම මේක දිය කරගත්තා. දැන් ඔයාලට වෙන මේකේ ලුණු කැටයට ඇඩිය නෑ. ගානට වතුර ටික විතරයි තියෙන්නේ. දැන් ඉතින් අපිට තියෙන්නේ මේක බැටරියට දාන්න. ඉතින් මම මේ වගේ මේකේ මම ක්ලිප් එක ගහගන්නවා.
දැන් මේකෙන් තමයි මම බැටරියට දාන්නේ. ඉතින් ඔයාලට සිලින්ඩර් යූස් කරනවා සිලින්ඩරෙන් දාන්නත් පුළුවන්. මම මේ වගේ මේක ගත්තා මෙහෙම තියලා පේන්නේ නැති ඔයාලට වැටෙනවා. එක බැටරියකට මම පුරවගත්තා. ඉතින් මේ බැටරිය දැන් මම තියනවා. දැන් මම අර ක්ලිප් වහන්න යන්න එපා. ඒකම පැත්තකින් තියාගන්න. ඊට පස්සේ ඊළඟ බැටරිය ගන්නවා මම. මේ බැටරියටත් වෙන ගත්තා. මේ වගේ පුරව ගන්න ඕනේ. ඉතින් ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරනවා. මේ වගේ ඉතින් වැදගත් වීඩියෝ වලට ඊකටම ගේන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න වෙනවා. හරි මෙන්න මේ වගේ වතුර හොඳට පුරව ගන්නවා. හරි ඊට පස්සේ අපි මේක charge කර ගන්න ඕනේ බැටරි දෙක. මේ වගේ liquid cells මේවා කියන්නේ charge කරගද්දි මේකේ මේ clip එක වහලා තියන්නේ. මොකද මේක මේ charge වෙද්දි වෙන රසායනික සීන් හින්දා මේක උතුරනවා. ඒ හින්දා අපි මේක ඇරලා තමයි charge කරන්නේ. හරි ඉතින් බැටරි charge කරන්න මම use කරන්නේ මම අපේ කලින් වීඩියෝ එකේ හදපු power supply එක. ඉතින් මේක ඉස්සෙල්ලාම මම ඉස්සෙල්ලාම 5 volt එක charge කරන්නේ. ඒ හින්දා මේක ඉස්සෙල්ලාම 5 volt වලට set up කරන්න ඕනේ. මෙන්න වගේ බැටරි ගත්තා. අපි charge එක 5 volt වලට set up කරමු. ඔන්න තියෙනවා. ආසන්න වශයෙන් 5 volt. ඉතින් අපි දැන් මේක charge කරමු. මේ charge කරන්න රින supply එක උතෙන්ට දෙනවා. ධන supply එක මෙතෙන්ට දෙනවා. හරි ඉතින් අපි දැන් මේක charge වෙන්න තියමු ටික වෙලාවක්. හරි විනාඩි 10ක විතර ඔන්න ඔහම charge වුණාට පස්සේ අපි මේකට අර clip high කරගන්න ඕනේ. හරි ඔන්න එක බැටරියක් ඔන්න ඔය විදිහට high කරගත්තා. ඊට පස්සේ අපි අනිත් බැටරිය charge කරගමු. ඒකට මේ වගේ මේක ගලවගත්තා. අපි ඒක plug කරමු මේකට. ඉතින් ඒක 12 volt හින්දා අපි ඒක 12 volt supply එකක් දෙමු. අපි දැන් මේකත් විනාඩි 10ක් විතර charge වෙන්න තියමු. හරි ඉතින් ඒකත් විනාඩි 10ක් විතර යද්දී අපි මේ වගේ මෙන්න මේක ගහලා වහගමු. ක්ලිප් එක දාලා වහලා උඩ කප් එකෙන් වහන්න ඕනේ. හරි ඉතින් මේකත් ඊට පස්සේ ෆුල් charge වුණාට පස්සේ charge එකෙන් අයින් කරලා අපිට normal බැටරිය වගේ කලින් වගේම use කරන්න පුළුවන්. ඉතින් ඇත්තම ගොන් මේක ටිකක් తాවකාලික දෙයක්. මොකද ලුණු වතුර වලට බැටරිය ඇතුලේ තියෙන ඒවා මලකඩ කනවා. මේ කණු හිම වලට මලකඩ කලා තියෙන පේන ඇති. ඉතින් මේ වගේ මේක ඉතින් తాවකාලිකව තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. වෙන බැටරියක් රීප්ලේස් කරනකම් එතෙන්ට తాවකාලිකව තමයි අපිට මේක use කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම හරි මේක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරගෙන යන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් අලුත් සතියකින් හමු වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම උත්සාහ